මගේ සිතේ තිබෙන උඩඟුකම කවුරුවත් දන්නේ නැහැ. මගේ තිබෙන සයිස් එක මමයි දන්නේ. මම දන්න මම කවුද කියලා. නැහැ ඔබ දැනගෙන සිටියට ඔබගේ පරණ මනුෂ්‍යයා ගැන ඔබ කතා කරන්නේ. ඔබගේ නව මනුෂ්‍යයා කරුණාවන්තයි. ඔබගේ නව මනුෂ්‍යයා ප්‍රේමණීයයි. ඔබගේ නව මනුෂ්‍යයා ඉවසිලි සහිතව ක්‍රියා කරන්නේ. ඔබගේ නව මනුෂ්‍යයා යටහත් පාත් හදවතකින් ජීවත් වෙන්නේ. ඔබගේ නව මනුෂ්‍යයා දෙවියන් වහන්සේට පමණයි කීකරු වී ගමන් කරන්නේ. ඔබගේ නව මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ සමග ගිවිසුමක් තිබෙනවා. ඔබගේ නව මනුෂ්‍යයා බලවන්තයි. ඔබගේ නව මනුෂ්‍යයා යක්ෂයන් දුරු කරන තරමට ශක්තිමත්ව සිටින්නේ. සමහරකට ඔබ දන්නේවත් නැහැ ඔබේ නව මනුෂ්‍යයා කවුදයි කියලා. ඔබ හිතන්නේ ඔබගේ නව මනුෂ්‍යයාට පරණ දේවල් ගාව ගන්න උත්සාහ කරනවා. ඒක නා තුට්ටු දෙකටත් වටින්නේ නැහැ. ඔබගේ නව මනුෂ්‍යත් එක්ක ලං කරන්නත් බෑ. ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ස්වරූපෙට නෙවෙයි මවා තිබෙන්නේ. ඒ මනුෂ්‍යයාගේ මනස, ඒ මනුෂ්‍යයාගේ ජීවිතේ යක්ෂයා විකෘති කර තිබෙන්නේ. නමුත් ඔබ යේසුස් වහන්සේ පිළිගත්තාම නැවත උන්වහන්සේගේ සමානත්වයටයි, උන්වහන්සේගේ ස්වරූපයටයි උන්වහන්සේ ඔබ නැවත මවා තිබෙන්නේ. ඒකයි ඔබේ ජීවිතේ වෙනස.